hello යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට ඉතින් මේ channel එකේ මගේ channel එකේ තියෙන පළවෙනි game play video එක. ඉතින් game play එකක් කිව්වට මේක racing game play එකක්. ඉතින් දකින්න නැති නම සමහරකට දන්නවත් ඇති Real Racing 3 කියන game එකෙන් තමයි ඉතින් අද මේ channel එක දිගටම යන්නේ. ඉතින් racing සම්බන්ධ games විතරයි ඉතින් මේ channel එක යන්නේ. මේ විතර මේ ගේම් එක විතරක් නෙමෙයි තව මම ගේන්න හිතාගෙන ඉන්නවා Car X Street එක ඔය මොබයිල් එකෙන් ගහන්න පුළුවන් හොඳ ගේම්ස් රේසින් ගේම්ස් හරි වර්ල්ඩ් වයිඩ් ගේම්ස් හරි ගේන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මේ ගේම් එක මම කියන්නේ මොකද්ද ඉතින් මේ ගේම් එකේ මේ channel එකෙන් ගේන්නේ ඉතින් ගේම් රේසින් ගේම් සම්බන්ධ වීඩියෝස් විතරයි. ඉතින් first gameplay එකක් විදියට ඉතින් Real Racing 3 කියන game එකේ mobile game එකෙන් තමයි gameplays ගේන්නේ. ඉතින් PC වලට සාපේක්ෂව mobile game එකේ මේ game එකේ ඇත්තරම superior graphics එහෙම පට්ටම quality ගැන හේතුවක් තමයි මේකේ මේ game එකේ තියෙන laps ඒ කියන්නේ track එහෙම ඒකේ track තව වාහන formula මේක formula තියෙනවා motor GP formula තියෙනවා තව GT4 වාහන ගොඩක් තියෙනවා. ඉතින් එක එක category වලට වෙන් කරපො. ඉතින් formula වලින් උත් gameplays ගේන්න GT4 වලින් උත් ගේන්න ඔක්කොම ගේන්නම්. ඉතින් මම කියන්න හැදුවේ මේ game එකේ තියෙන track එහෙම ඇත්ත ජීවිතේ ඇත්ත ලෝකේ තියෙන track තමයි හදලා තියෙන්නේ. ඒ වගේම වාහනත් ඒ වගේම තමයි at car brands වලින් ඒ brands වලට අදාළව track දුවන වාහන වලින් තමයි මේ game එක සම්පූර්ණයෙන් හදලා තියෙන්නේ. ඉතින් අපි game play එකට ගිහිල්ලා බලමු. race එකක් හදලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් motor sport වලට ගිහිල්ලා අපි මුලින්ම අපි ඉතින් ඊට කලින් කියන්න ඕනේ මේ game එක මම පොඩි ටික කාලයක් ගැහුවා. ගහලා තමයි මේ පොඩ්ඩක් YouTube එකට දාන්න ඕනේ කියලා නිකන් හිතුණා වගේ එකක් ආවා. ඉතින් ඒක නිසා තමයි දාන්නේ. අපි මුලින්ම GT4 එක අපි ගහලා බලමු. ඉතින් පේනවා ඉතින් මම මුලින්ම ටිකක් ගහලා තින්නේ මේ series එක complete ලා තින්නේ. ඉතින් මම මේක ඔක්කොම ගහලා first place ගහලා තින්නේ හැම එකකින් වගේ. ඉතින් අපි ගහමු 2019 season කියන එක 143ක් මම ගහලා තින්නේ. එතනත් ගහලා තින්නේ මම පොඩ්ඩක්. අපි ඒකත් බලමු. ඉතින් ඒකෙත් ඔක්කොගෙම වගේ first body මේ load දෙන මේක කියන්නේ මේක online game එකක් කියන්නේ මේකේ game එකේ file size එක MB 43ක් වගේ මතක. හැබැයි game එකත් load ආවට පස්සේ මේවල මේ කිදින vehicles download වෙන්න තව lap track ඒවා මේව download වෙන්න තව MB ගාණක් යනවා. අනික මේක season එකෙන් season එකට මම හිතන්නේ මේක update වෙනවා. ඒ කියන්නේ update එකක් එනවා වගේ වෙනවා. ඉතින් කොහොම හරි මේක online ගහන්නත් පුළුවන්. game එකට වෙලා data off කරන් ගහන්නත් පුළුවන්. හැබැයි අලුත් වාහන දකින්න මේවා සම්පූර්ණයෙන්ම මේ data on එකේ තියෙන්න ඕනේ. එතකොට බහුතරයක් ඒ කියන්නේ වැඩි මනාපේ හැටියට මේක නිකන් online game එකක් වගේ තමයි. ඉතින් කොහොම හරි බලමු. ඉතින් මම මේකේ ඔක්කොම වගේ first place ගහලා තියෙන්නේ. ඉතින් මෙතන third place එක ගහලා තිනවා. ඉතින් අපි මේකෙන් ගහලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මට තියෙන වාහන ඉතින් මම කිව්වා මේක ඇත්ත ජීවිතයේ තියෙන ඇත්ත ලෝකේ තියෙන කාර්ස් වලින් තමයි මේ ගේම් එක හදලා තියෙන්නේ කියලා. ඉතින් පේනවා ඇති Porsche එකක් තියෙනවා Porsche 718 Cayman GT4 Club Sport කියලා වාහනයක් තියෙනවා. ඉතින් මේකත් අපිට කලර්ස් වෙනස් කරන්න පුළුවන්. කලර්ස් කියන්නේ මේව අප්ග්‍රේඩ් කරන්න පුළුවන් වාහන. හරිද? මේ වාහන අප්ග්‍රේඩ් කරලා තමයි පදින්න පුළුවන්. අනික මේකේ ඊට කලින්ම කලර් එක පෙන්වනවා. ඉතින් මේ තියෙන්නේ එක කලර් එකක්. Porsche එකේ තියෙන මේකේ තියෙන එක කලර් එකක් පේනවා. ඒක පට්ටම nice. official කලර් එකක් මේක. ඉතින් අපිට මේකේ මේ GT4 එකේ කලර්ස් මාරු කරන්න මම හිතන්නේ බෑ. ඒ කියන්නේ officially දීලා තියෙන පාට අරින්න අපිට customize කරගන්න බෑ. මම ඇත්තට මට මතක නැහැ customize කරගන්න තිබ්බේ නැහැ. ඒ කියන්නේ customize කරන්න නැහැ කියන එක තමයි. ඉතින් කොහොම හරි මේක ලස්සනයි. ඉතින් අපි මේකෙන් දාලා මේකේ මේ paint එක දාලා ගහමු ඉතින්. ඉතින් මේකේ පේනවා ඇති ගැම්මටම නමත් එක්ක තියෙනවා. ඉතින් මෙතන ෆොටෝ අයිකන් එකකුත් තියෙනවා. ඉතින් ඔප්ෂන් එකකුත් වෙනවා. ඒකෙන් තමයි ෆොටෝස් ගහගෙන thumbnail වලට වගේ දාගන්න පුළුවන්. මේක zoom out zoom in කරලා කැමති විදිහකට ඉතින් අපිට මේ කාර් එක හදා ගන්න පුළුවන්. හදා ගන්න කියන්නේ ෆොටෝස් ගන්න පුළුවන්. ඒත් එක්කම
තාම මේක අප්ඩේට් කරන්න තියෙන වාහනේ. අප්ඩේට් කරන්න තියෙන වගේම මම කිව්වා වගේම Aston Martin එකක් තියෙනවා Vantage GT4 කියලා. GT4 කියලා එකක් තියෙනවා. තව Chevrolet එකක් තියෙනවා Camaro GT4R කියලා. හැම මාස කරන ගොඩක් අය ආස කරනවා. ඉතින් Mercedes AMG එකක් තියෙනවා. ඉතින් ලංකාවේ තියෙන AMG මම හිතන්නේ තිබ්බ මම දැක්ක රතුයි කළු එකක් තිබ්බ සුපිරි. ඒක GT4 එකක් තියෙන්නේ. ආයෙ තියෙන Audi R8 GT4 එකක්. ඉතින් ඊට පස්සේ මගේ ආසම කා එක මම ඇත්තරම් පට්ට විදිහට ආස කරන කා බ්‍රෑන්ඩ් එකක් තමයි. කා බ්‍රෑන්ඩ් එකේ ආසම කරන කා එකක් තමයි M4 GT4 කියන්නේ. ඉතින් මේක F82 වාහනයක්. M4 F82 වාහනයක්. ඉතින් දැන් ඇත්ත ජීවිතයේ වාහනේ නම කිව්වේ. ඉතින් මේකේ වාහනේ ඉතින් M4 GT4 එකක් තමයි. මේක ඉතින් මේක ගන්න ඉතින් පේන දේ ලක්ෂ 10ක් යනවා. මේ $M කියන ඒවා ඉතින් මේකේ ලක්ෂ සල්ලි ආවට අනිත් පැත්තට අප්ඩේට් කරන්න යද්දි වාහනේ සල්ලි ටික වාස්තු වෙලා යන සීන් එකක් තියෙන්නේ. ඉතින් කොහම හරි අපි මේ Porsche එකෙන් අපි ඉතින් රේස් එක ගහලා බලමු. ඉතින් මතක් කරනවා මම පොඩ්ඩක් රේස් එක අතරමැද කතා කරන්න කඩු ගන්න. මොකද මේකේ රියල් එක්ස්පීරියන්ස් එක ගන්න ඕන නිසා මම වැඩි රේස් එක වද කතා කරන්නේ නැහැ. මැද්දෙන් කතා කරන්න. ඒරෙන රේස් එක වද කතා කරන්න. ඉතින් ලැප් 3ක් තියෙනවා. Suzuka circuit කියන ලැප් එකේ තමයි ඉතින් මේක තියෙන්නේ. රේස් එක අපි ඉතින් ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. හරිනේ. ඉතින් රේස් එකට ඉන්නවා නැත්නම් 22 දෙනෙක් වගේ ඉන්නවා. රයිඩර්ස්ලා ඉතින් බලමු. පටන් ගත්තා. ඉතින් අපි මේ මැච් එක පුළුවන් තරම් ක්ලීන් රයිඩ් එකකින් යමු. අප්පන්නේ කරන්නේ නැතුව ට්‍රක් පයින්නේ නැතුව ක්ලීන් එක ගහන්න. මේ අප්පන්න නැතුව ගියට පොඩ්ඩක් හැප්පුණා. ඒකෙත් ගානක් නැහැ. බලමු. ඉතින් මම වෙනි ස්ථානයේ තියෙන ඉතින් කොහමයි ප්ලේස් එකක් ගහගන්න try එකක් දෙන්න ඕනේ. ඉතින් මගේ ඉස්සරහන් යන මගේම වාහනේ Porsche ආයේ Chevrolet එකක් යන ඉස්සරහින් අපි බලමු. කොහමද ෆස්ට් ප්ලේස් ගහගන්න තිබ්බනම් මරු අම්මට සිරි වැදුණා කියනකෝ. ඉතින් පේනවා ඇති සද්දෙත් ඇහෙන්නේ නැති සමහරක් විට මගේ වීල් ස්ක්‍රීන් එක තිබුරුවා. හරිද? ඒ කියන්නේ මගේ වාහනේ මම්ම හප්පලා හෝ මගේ වාහනේ වෙන එකේ හප්පල නිසා පේනවා ඇති මගේ වීල් ස්ක්‍රීන් එකේ ඉරිදල්ලා ගියා. අත්‍තරම රියලිස්ටික් කියලා කිව්වේ ඒකයි. තව දෙපාර තුන් පාරක් වදුනොත් මේ වීල් ස්ක්‍රීන් එකේ ඉරිදල්ලපු ගතිය තව වැඩි වෙනවා. ඒක නිසා තව හනම් හප්පන්න බෑ. හරිද? 7th place තියෙන්නේ. බලමු ඉතින් ප්ලේස් එකක් ගහගන්න අනිවාර්යෙන්. ඉතින් කියන්න ඕනේ ඉතින් මේ ගේම් එකේ එච්චර ඩිෆිකල්ටි එක මාරු කරන්න අඩු වැඩි කරන්න එහෙම සීන් නැහැ. ඩිෆිකල්ටි එක තීරණය වෙන්නේ අපේ වාහනේත් එක්කම තමයි. මොකද අපේ වාහනේ අප්ග්‍රේඩ් කරන විදිහ අනුව තමයි ඩිෆිකල්ටි එකක් තීරණය වෙන්නේ.
ඒක නිසා එච්චර ඩිෆිකල්ටි එහෙම කස්ටමයිස් කරන්න නැහැ. ගේම් එකෙන්ම ඩිෆෝල්ට් දීලා තියෙනවා එක ලෙවල් එකක්. ඒ ලෙවල් එකට තමයි කොහොම ගන්න ඕනේ. ඉතින් හැබැයි මේකේ සෙන්සිටිවිටි වැඩි කරගන්න නැහැ. කොහොම පුළුවන් කියන්නේ මේ ස්ටියරින් වීල් එක හරකවන එක අනුව. දැන් මම මේක ගහන්නේ මොකුත් නැතු වෙන්නේ මේක ඔටෝ ඇක්සලරේට් එකෙන් දාලා තියෙනවා. මොකද ඒක මට ලේසි නිසා බ්‍රේක් ගන්න විතරයි මේක ටච් කරන්න ඕනේ. ඩිස්ප්ලේ එක එයර් වෙන ඇක්සලරේට් වෙන ඔටෝ වෙනවා. ඒක ඇත්තටම ලේසි මට නම්. මොකද වංගුව වලදී හරියටම වංගුව ගත්තොත් එහෙම ස්පීඩ් එක අඩු වෙන්නේ නැති වෙන්න ගැම්මට ගන්න පුළුවන්. ඉතින් බලමු. ප්ලේස් එක නම් 6 වෙනියා ෆයිනල් ලැප් එක උතලින් පටන් ගන්නවා. ෆයිනල් ලැප් එකකින් බලමු තර්ඩ් ප්ලේස් උත් ගහ ගන්න තිබ්බනම්. ඉතින් ස්ටාර්ට් එකේම තමයි ලීඩ් එක ගන්න ඕනේ නැත්තම් ගන්න අමාරුයි. රේස් එක අතරමැද නම් ලීඩ් කරන්න අමාරුයි. ලීඩ් එක ගන්න අමාරුයි. මේ ස්ටාර්ට් එකේම තමයි ඉතින් මැච් එක ගන්න වෙන්නේ. මට මේ ඉස්සරහින් යන එක මොකද මේ එස්ටන් මාටින් යන්නේ. අපි බලමු. ඉතින් වාහනේ පිටින් පේන්නේ ඉතින් මේ විදිහට තමයි view එකත් හොඳයි. පේන දේ බෑක් පාරක් වදිනවා. shift down shift up shift කරද්දී මේ මොකද්ද බෑක් පාරක් වදිනවා ඉතින් ලස්සනටම. අතන කියෙන්නේ නැහැ බා. පොඩ්ඩක් ටයර් එක පොඩ්ඩක් කැලේට ගියා උරන්නේ නැහැ. ඒක මගේ අනිත් ටයර් එක ටක් එකේ තිබ්බේ. මේ පස්වෙනි ස්ථානයේ සුද්දා වැඩි අමාරුයි. මොකද මම වාහනේ සාමාන්‍යයෙන් ලොකෝට අප්ග්‍රේඩ් කරලා නැති නිසා මෙහෙම වෙන්නේ. හරි ඉතින් මැච් එක නෙවෙයි මම හිතුවා රේස් එක වෙන ළඟයි. ඉස්සරහින් යන්නේ තියා R8 එකක් අවුලි. එලෙස කෙලෙස මෙලෙස පස්වෙනි ස්ථානයේ දිනාගත්තේ. ඉතින් කරන්න දෙයක් නැත. වාහනේ අප්ඩේට් කරගන්න ඕනේ. ඉතින් බලමු. පස්වෙනි ස්ථානයේදී විනාඩි 6ක් ගිහිල්ලා රිවෝඩ් එකක් විදිහට 21000ක් හම්බුණා. ඉතින් මෙතන පේනවා ඇති 250000ක් තියෙනවා. ඒ කියන්නේ මේ ගේම් එක හැමතිස්සෙම ගහන්න පුළුවන්. හැබැයි හැමතිස්සෙම ගහන ගානට මෙතන එකතු වෙන්නේ නැහැ. මොකද දවසකට 2,75,000යි මේකේ හොවන්න පුළුවන් මේ ගේම් එකේ සල්ලි විදියට. එතකොට දැන් පේනදී මේ කලෙක්ට් කළාම මේ බාර් එක පිරෙනවා. එතකොට මට 2,50,000න් ගේම් එක නවත්තන්න වෙනවා. සල්ලි එකතු වෙන්නේ නැති තාමන් ඕක පිරුණා කියලා ඉතින් සල්ලි වැඩි වෙන්නේ නැහැ මගේ. ඔච්චරම තමයි. ඉතින් මේ ගේම් එකේ ඉතින් තව වොච් රිප්ලේ එකක් දාන්නත් පුළුවන්. ඉතින් ඒකත් මම පස්සේ ඊළඟ වීඩියෝ එකේ ගේන්න. මේ වීඩියෝ එකේ ෆීඩ්බැක් එකක් මේ වීඩියෝ එකට ලැබෙන මෙව් එකත් එක්ක. හරිද? ඉතින් පේනවා ඇති මෙතන සර්විස් කරන්න කියලා තියෙනවා. මගේ එක මැච් එකක ඒ කියන්නේ ලැප් එක දිග ඒ කියන්නේ ලැප් වැඩි වෙන්න වාහනේ කන්ඩිෂන් අඩු වෙනවා. එතකොට අපිට ආයේ වාහනේ සර්විස් කරන්න වෙනවා. ඒක තේරෙන්නේ නැති ඕනෙක් කෙනෙක්ට. ඉතින් කන්ටිනියු දීලා මේක තව තියෙනවා. ඉතින් ඩ්‍රයිව් ට්‍රේන් එක තව බොඩි එක අප්ඩේට් කරන්න තියෙනවා. එන්ජින් එක නම් ෆුල්ලි අප්ග්‍රේඩ් කරලා තියෙන්නේ. සස්පෙන්ෂන් අප්ග්‍රේඩ් කරන්න තියෙනවා. තව බ්‍රේක්ස් ඒ ටික අප්ග්‍රේඩ් කරන බ්‍රේක්ස් මොන්නේ? බ්‍රේක්ස් බලන්න. හරි බ්‍රේක්ස් ටික අප්ඩේට් කරලා ඒත් එක්කම ඒකයි ඉතුරුනේ. හරිද? කැතේ බෑ. ඉතින් බ්‍රේක් එකත් අප්ඩේට් කරලා ඉතින් තව තියෙන්නේ මේ සස්පෙන්ෂන් එකේ බොඩි එකයි ඩ්‍රයිව් ට්‍රේන් කියන එකයි තමයි ඉතින් අප්ඩේට් කරන්න තියෙන්නේ. ඉතින් අපි බලමු. ඒක සල්ලි එකතු කරලා තමයි අප්ඩේට් කරන්න වෙන්නේ. ඉතින් ගේම් ප්ලේ එක මේ විදිහට තමයි ඉතින් ගියේ. ඉතින් මතක් කරනවා ඉතින් මේ ගේම් ප්ලේස් මම ඉස්සරහට ගේන්නම්. ඉතින් ඒක ගේන එක තීරණය වෙන්නේ මේ වීඩියෝ එකට ලැබෙන ෆීඩ්බැක් එක මතයි. ඉතින් මේ channel එක හොඳයි නම්
ගේම් ප්ලේස් හොඳයි නම් කමෙන්ට් එකක් හරි දාන්න යන්න. ඉතින් ඒත් එක්කම subscribe කරන්න අමතක කරන්න එපා. ටිකක් ඉස්සරට යද්දි අඩුපාඩු තියෙයි. ටිකක් ඉස්සරට දේව හරියයි. ඒක නිසා මතක් කරනවා. ඉතින් channel එක subscribe කරලා set වෙන්න. ඉතින් එහෙනම් ඊළඟ racing game play එකෙන් කට්ටියම set වෙමු. එහෙනම් හැමෝටම bye bye.